boss like that. I don't react well when you talk like that. Put the money on the phone, then call right back. I don't really wanna do the small talk like that. Yeah, stop playing with a boss like that. I don't react well when you talk like that. Put the money on the phone, then call right back. I don't really wanna do the small talk like that. Yeah. රයිට් හයි ඉතින් මේ වෙද්දි දන්නවා ඇති මොකටද මේ වීඩියෝ එක කරන්න කියලා දැනටමත් දැකලා ඇති රයිට් ඉතින් ඇත්තටම ඒක තමයි MacBook Air එකට මාරුනේ ඇයි නැත්නම් ඇයි MacBook වලට ආවේ Apple වලට ආවේ ඇයි Windows මෙච්චර කල් Windows පාවිච්චි කරලා ඊට පස්සේ Windows වල මම කියන්නේ මේ කම්පියුටර්ස් වලින් Windows පාවිච්චි කරලා එකපාරටම ඇයි Mac වලට මාරුනේ රයිට් මේක මාරු වෙලා දැන් සෑහෙන්න කල් ටිකක් දවසක් අඩුම දැන් මාස 4ක් 5කට එහා මම මෙන්න මේ Mac වලට මාරු වුණේ. right Mac වලට මාරු වෙන්න හේතුව තමයි පළවෙනියම උනේ මගේ Windows lap එක දැන් සෑහෙන කල් පාවිච්චි කරා අවුරුදු 10කට වැඩිය පාවිච්චි කරා 10කට නෙවෙයි 10කට කිට්ටු වෙන්න 9ක් වගේ පාවිච්චි කරා. ඉතින් එතකොට ඒ lap එක කැඩුනා. ඒක තමයි පළවෙනි හේතුව. කැඩුනා කියන්නේ මේ කැඩලා එකපාර කැඩලා අයින් කරපු ගන්නේ මේක මම සෑහෙන පාරක් රීප්ලේස් කරලා එක දේවල් රීප්ලේස් කර කර ඉඳලා අන්තිමට ඒක මට පාවිච්චි කරන්න බැරි තත්ත්වයටපත් වුණා. right ඕක තමයි පළවෙනිම හේතුව Mac එකකට මාරු වෙන්න. ඒ කියන්නේ මම ලැප් එකක් ගන්න පළවෙනිම හේතුව ඒක තමයි. right ඊළඟට බැලුවේ මම ඇයි මේ ලැප් එක ගන්නෙ? right මොනවද මම කරන වැඩ? හරි ඉතින් ගේම්ස් ප්ලේ කරනවා හැබැයි ගේම් ගැහුවා කියලා මට ගේමින් වලට විතරක්ම ලැප් එකක් ඕන වුණේ නෑ මම ගේමින් වලට විතරක් මුලින්ම මම ලැප් එකක් හොයද්දී Windows ලැප් එකක් හෙව්වේ ගේමින් වලට විතරක් නැත්නම් ගේමින් ફોකස් කරලා ලැප් එකක් ගන්න එක. හරි. ඉතින් ගේමින් වලට විතරක් ලැප් එකක් නැත්නම් ගේමින් වලට ලැප් එකක් හොයද්දී ඒක සෑහෙන ප්‍රශ්නයක් වුණා. මොකද ගේමින් කියන්නේ එක පැත්තක් විතරයි. මම කරන වැඩ ටික ගේමින් විතරක්ම නෙමෙයි මම ගේම් ගහනවා විතරක්ම නෙමෙයි. right මට ඕන කරන්නේ ඇයි ලැප් එකක්. right මම පෞද්ගලිකව මම ක්ලාසස් කරනවා. ඒ කියන්නේ මම එළියට මගේ ලැප් එක අරන් යනවා. මට කට්ටියට මගේ එක දේවල් මට අරන් යන්න වෙනවා. ඒ කියන්නේ මට පෝටබිලිටි එක ගොඩක්ම වැදගත්. right ඊළඟ හේතුව තමයි මට මගේ ලැප් එකත් එක්ක මගේ ෆෝන් එක සෑහෙන වෙලාවකට ඕන වෙනවා. හැබැයි Windows වලදී මට සිද්ධ වෙච්ච දෙයක් තමයි මට මොකක් හරි ඇප් එකක් through හරි නැත්නම් කොහොම හරි කේබල් එකක් ගහලා මගේ ලැප් එක මේකට කනෙක්ට් කරගන්න වෙච්ච එක. හරිද? ඒ කියන්නේ මම මේකත් එක්ක සෑහෙන්න කනෙක්ෂන් එකක් හදා ගන්න ඕනේ. වෙනම කනෙක්ෂන් එකක් හදා ගන්න සිද්ධ වුණා. ඒක මට ප්‍රශ්නයක් වුණා. මොකද මට ලැප් එකක් ඕන වෙද්දි ඒකත් ස්ලීම්ලස්ලි මගේ ෆෝන් එකත් එක්ක වැඩ කරන්න ඕන. හරි. එතකොට ඒක ප්‍රශ්නයක් වුණා. ඊළඟට තුන්වෙනි හේතුව තමයි මේ පෝටබිලිටි එකත් එක්ක මගේ ෆෝන් එකේ තියෙන සමහර දේවල් මට ඒකත් එක්කම වැඩ කරගන්න පුළුවන්කම තිබ්බනම් හොඳයි කියලා හිතුණා. right. ඉතින් ඇත්තටම ඊළඟට මම සාමාන්‍යයෙන් ෆෝන් එක නම් iPhone ෆෑන් කෙනෙක්. ඉතින් ෆෑන් කෙනෙක් කියන්නේ එහෙම මට මේ iPhone විතරක්ම ඕනේ එහෙම එකක් නෑ. මම Android පාවිච්චි කරනවා. ඊට පස්සේ ඔය හැම version එකම පාවිච්චි කරලා තියෙනවා පාවිච්චිත් කරනවා. හරි ඒ නිසා මට මේ iPhone ගැන අමුතු කැහිල්ලක් නෑ. හරිද? හැබැයි එහෙම එකක් නැති වුණාට මම දැනට පාවිච්චි කරන්නේ මේන් ඩිවයිස් එක විදියට iPhone එක. ඉතින් එතකොට මට සිද්ධ වෙච්ච දේ තමයි මට මේ iPhone එකත් එක්ක Windows කියන එක පොඩ්ඩක් crash. ඒ කියන්නේ ඒකත් එක්ක වැඩ කරන්න හරි අමාරුයි. Windows එක iPhone එක පාවිච්චි කරන්න ටිකක් අමාරුයි. right. ඊළඟට ecosystem එක මම ටිකක් හොයලා බැලුවා Windows වලට වඩා සෑහෙන දුරකට මට ecosystem එකක් හදාගන්න පුළුවන් Apple එක. මොකද මම පාවිච්චි කරන devices එක මගේ වැඩවලට අර පෝටබිලිටි එකත් එක්ක මට සෑහෙන හොඳ ස්ලීම්ලස් ඉකෝසිස්ටම් එකක් හදාගන්න පුළුවන්කම තිබ්බා MacBook එකක. හරි. ඉතින් ඇයි MacBook Air එකකට ගියේ? Air එකකට යන්න පළවෙනි හේතුව බජට් එක. ඒ කියන්නේ එයා කියන්නේ MacBook Air කියන්නේ ඒ මම ගන්න කාලේ තිබ්බ බජට් version එකක MacBook එක. හැබැයි බජට්ම එක නෙමෙයි. මොකද ඒක පොඩ්ඩක් මදි මට මේ M2 එකක් නැත්නම් M1 එකක් ගන්න තිබ්බා. M1 එකක ඊට වඩා ගාණක් අඩු වෙනවා. හැබැයි ටිකක් ඉස්සරහා ගැනත් කල්පනා කරාට පස්සේ MacBook Air M4 එකකට යන්න සිද්ධ වුණා. කියන්නේ ඒක
තේරුමක් නැහැ. නැත්තම් මට MacBook එකක් අරගෙන අර කාලයක් ගිහින් ඕක විසි කරන්න එහෙම තේරුමක් නැති නිසා මට එකපාර යන එක MacBook Air M4 එකකට යන්න වුණා. රයිට්. ඊළඟට M5 එක පස්සේ ආවා. ටික දවසක් ගිහින් M5 එක ආවා. හැබැයි ඒ වෙද්දී ඒක M5 එකේ ගාණ සෑහෙන්න වැඩි ලංකාව ඇතුලේ. ඒත් කොහොමද මම අරගෙන තිබ්බේ ලැප් එක. ඒත් ඒත් ලක්ෂ 5යි ගාණක් වගේ වෙනවා. දැන් සාමාන්‍යයෙන් ගන්න ගියත් ලක්ෂ 5යි ගාණක් වගේ M5 එක වෙනවා. ඒ දැන් ගන්නකොට. රයිට්. ඊළඟට මේ නියෝ එක ළඟදී ආවා. නියෝ එක ළඟදී ආවට ඒක ඒකේ පොඩි අවුලක් තියෙනවා. අර මට ඒක සෙට් වෙන්නේ නැති වෙන්න එක හේතුවක් තමයි මේ ඒකේ චිප් එක අපේ iPhone චිප් එකක් එන්නේ ඒක වරද්දක් නෑ. මොකද මොබයිල් OS මොබයිල් OS එකක් නෙමෙයි අපිට Mac OS එකක් රන් කරගන්න පුළුවන් හොඳ performance එක එන ඩිවයිස් එකක්. හැබැයි ඒකේ RAM එක 8GB. අපිට 16GB RAM එකකට යන්න බෑ. ඒක ප්‍රශ්නයක්. එතකොට මට එතන ආපු ගැටලුවක්. ඒක මට මේකෙන් මාරු වෙන්න හිතුන්නේ නෑ. මාරු වෙන්නෙත් නෑ. මොකද නියෝ එකකට මාරු වෙද්දී අර ප්‍රශ්න ටික එනවා. රයිට්. ඔය කොහොම හරි අන්තිමට Mac වලට එන්න තීරණය කරා. රයිට්. ඉතින් MacBook එකකට මාරු වෙන්න තියෙන ඇත්තටම ඔය කියන හේතු වල අපිට MacBook එකකට මාරු වෙන්න පුළුවන්ද? ඔව්. මොකද අපි පාවිච්චි කරන්නේ iPhone එකක් නම් ඉතින් කොහොමත් අපිට ගොඩාක් දේවල් iPhone එකත් එක්ක MacBook එකේ කරගන්න පුළුවන්. ප්‍රධාන දේ තමයි අපි කොච්චර මේ වැඩේ එච්චරම අමාරු නෑ, මේක ලොකු අවුලක් නෑ කියලා හිතුවත් අපිට ෆෝන් එකත් එක්ක ලැප් එක සීම්ලස්ලි කනෙක්ට් වෙනවා නම් ඉතින් කරගන්න බැරි දෙයක් නෑ. ඇත්තටම අපේ ෆෝන් එකෙන් කොපි කරන ටෙක්ස්ට් එකක් පවා එක තප්පරයකින් මේක කොපි කරලා ඊට පස්සේ එහා පැත්තෙන් අපේ Mac එකට කොපි කරගන්න පුළුවන්. ඊළඟට ෆොටෝ එකක් කොපි කරද්දී ෆොටෝ එකක් නැත්නම් අපිට මේ ෆෝන් එකේ තියෙන ෆොටෝ එකක් Mac එකට නැත්නම් Windows වලට දාන්න ගියාම මේක සෑහෙන අමාරුයි. අමාරුයි කියන්නේ එකම විදියට දාන්නත් බෑ. ඒක ප්‍රශ්නයක්. ඉතින් අපි ඒ විදියට දානවා නම් ඒක පොඩ්ඩක් සෑහෙන්න වැඩක් කරන්න ඕන. අපි එක්කෝ free tools දාගෙන ඊට පස්සේ ඒක දාලා කොහොම හරි අපි එහෙම දාන්න වෙනවා. හැබැයි Android ෆෝන් එකක් ගත්තත් ඒත් ඒ දේ කරන්න බෑ. මොකද අපිට Android ෆෝන් එකක් ගත්තත් Android ෆෝන් එකකත් අපිට seamlessly connect කරගන්න බෑ Windows එක්ක. හරිද? ඒත් අපි ෆොටෝ එක කොපි කරලා ඊට පස්සේ මේක වෙනම ඩ්‍රයිව් එකට දාගෙන, ඒ කියන්නේ අපේ හાર્ඩ් එකට දාගෙන ඊට පස්සේ තමයි කරන දෙයක් කරන්න වෙන්නේ. හරි. හැබැයි මේකෙදි අපි හිතන්න මොකක් හරි එඩිට් එකක් ගන්නවා කියලා, නැත්නම් අපි මොකක් හරි ෆොටෝ එකක් එඩිට් කරනවා, වීඩියෝ එකක් එඩිට් කරනවා, ඔය වගේ දෙයක් කරනවා කියලා. එතකොට කෙලින්ම අපි ෆෝන් එකෙන් හොයාගන්න ෆොටෝ එක ඒ තප්පරයකින් අනිත් පැත්තෙන් අපේ ලැප් එකේ ඔයාලට ඕනම තැන කොපි කරගන්න පුළුවන්. ඕක තමයි සරලම දේ. හරිද? ඔය තියෙන්නේ කරන්න පුළුවන් සරලම වැඩේ. අනිත් දේ දැන් මම මෙතන වීඩියෝ එකක් දානවනේ. දැන් මේ වීඩියෝ එකක් නේ ගහන්නේ. හරිද? මේ වීඩියෝ එක ගහන්නේ මම පාවිච්චි කරන්නේ මගේ Mac එක තමයි පාවිච්චි කරන්නේ. හැබැයි Mac එක පාවිච්චි කරාට මම කැමරා එක විදියට කනෙක්ෂන් එකක් පාවිච්චි කරන්නේ නැහැ. ඒ කියන්නේ වයර්ඩ් කනෙක්ෂන් එකක් මේ වෙද්දි මම ප්ලග් කරලා නැතුව මම iPhone එකත් එක්ක මගේ වීඩියෝ එක ගන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ මේ වෙලාවෙත් මම පාවිච්චි කරන්නේ කිසිම ෆිසිකල් කනෙක්ෂන් එකක් නැතුව මගේ ෆෝන් එක පාවිච්චි කරලා මේකෙන් වීඩියෝ එක ගන්න එක තමයි කරන්නේ. හරි. එතකොට අන්න ඒ වගේ කූල් දේවල් ගොඩක් මට Mac එකත් එක්ක ෆෝන් එකේ කරගන්න පුළුවන්. අනිත් දේ අපි seamless connection එක, ඒ කියන්නේ අපේ ecosystem එක ගැන කතා කරද්දී දැන් ecosystem එක ඔයාගේ Apple devices ගොඩක් තියෙනවා නම් අන්න ඒක සෑහෙන දුරකට දැන් ඔයාට හිතන්නකෝ ඔයාට iPad එකකුත් තියෙනවා. iPad එකක් තියෙනවා නම් එතකොට ඔයා තියෙන ওই devices තුනම අතර copy කරගන්න, paste කරගන්න, ඊට පස්සේ කැමරා එක share කරගන්න, ඔය හැම දෙයක්ම network එකක් විදියට වැඩ කරන්න මාරම ලේසි. iOS එකත් එක්ක නැත්නම් Mac OS එකයි iOS එකයි ඔය දෙකම එකතු වුණාට පස්සේ. රයිට්. ඔය ටික තමයි මට මේකේ මේ ස්ලීම්ලස් කනෙක්ෂන් කියන එක තමයි මට මේකේ ප්‍රධානම හේතුව වුණේ මේකට මාරු වෙන්න. ඊළඟට MacBook එකේ එයා එකේ තියෙන තව කූල් ෆීචර් එකක් තමයි මේක මාරම ස්ලිම්. ඒ වගේම අර ෆෑන් පාවිච්චි වෙන්නේ නැහැ. රයිට්. මේකේ තියෙන ෆෑන් පාවිච්චි වෙන්නේ නැහැ කියන්නේ මේක නොයිස්ලස් කනෙක්ෂන් එකක් තියෙන ලැප් එකක්.
හරිද? නොයිස්ලස් තමයි මේක වැඩ කරන්නේ. මොකුත්ම නොයිස් එකක් එන්නේ නැහැ. සාමාන්‍ය ලැප් එකක් ඔන් කරත් ඒකේ ෆෑන් එක හරි අපිට සද්දයක් ඇහෙනවා. හරිද? මේකේ එහෙම කිසිම සද්දයක් ඇහෙන්නේ නැහැ. අපි මේසෙ උඩ තියාගෙන හරි ලැප් එක උඩ තියාගෙන හරි කොහොම හරි අපිට මේක පාවිච්චි කරන්න පුළුවන්. කිසිම සද්දයක් පද්දයක් නැතුව මේකේ කූලින් ඉෂුස් එනවද? නැහැ. මට දැනට නම් කිසිම හීටින් ඉෂුව එකක් ඇවිල්ලා නැහැ. මොකද මේකේ එහෙම කනෙක්ෂන් එක දැන් අපිට මේක මේසයක් උඩ තිබ්බම හිතෙන්න පුළුවන් මේ ෆෑන් එකක් නැතුවම එළියට කොහමද වාතය යන්නේ කියලා. හරි එහෙම යන්න දෙයක් නැහැ. මොකද අපි ෆෝන් එකකට අපි ජීවිතේට ෆෑන් එකක් දාගෙන වැඩ කරන්නේ නැහනේ. ෆෝන් එක එහෙම රත් වෙනවා. හැබැයි රත් වෙනවා කියලා මේ මොහොලු පුවට රත් වෙනවා. ඒ වගේ ප්‍රශ්න නැහනේ. හරි. ඒ වගේ තමයි අපි ෆෝන් එක පාවිච්චි කරන විදිහටම මේකේ සීම්ලස්ලි හැම දෙයක්ම macOS එක ඇතුලේ එයාලා ඔප්ටිමයිස් කරගෙන තියෙන්නේ. ගොඩක් දේවල් ඩිවයිසස් එක ඔප්ටිමයිස් වෙනවා. ඒ කියන්නේ හાર્ඩ්වෙයාර් එක ඔප්ටිමයිස් වෙනවා. හાર્ඩ්වෙයාර් එක ඔප්ටිමයිස් වෙනකොට කිසිම ප්‍රශ්නයක් නැතුව අපිට මේ හાર્ඩ්වෙයාර් එක වැඩ කරන්න පුළුවන් හීටින් ඉෂුස් එන්නේ නැතුව. හරි. ඇයි Mac එකකට යන්නේ? අපි ලොකු ගේමින් සෙටප් එකකට යන්නේ නැතුව. නැත්නම් අපි ඇයි Mac එකකට යන්නේ? ලොකු ගේමින් වැඩ කරන්න පුළුවන්, එඩිටින් කරන්න පුළුවන් ඔය වගේ එකකට යන්නේ නැතුව. හරි. ඒකටත් උත්තරයක් දෙන්න. ඔයා හෙවි ගේම කෙනෙක් නම් අනිවාර්යයෙන්ම හෙවි ගේමර්ස්ලා සාමාන්‍යයෙන් මමත් මේක රෙකමන්ඩ් කරන්නේ නැති දෙයක් ලැප් එකේ ගේම් ගහනවා කියන එක. හරිද? ලැප් එකේ ගේම් ගහනවා කියන එක රෙකමන්ඩ් කරන්නේ නැහැ කියන්නේ මේක දැන් එන්න පුළුවන් ස්ටාර්ලා ඉන්නවා ගේම්ස් ප්ලේ කරනවා හරි ප්‍රශ්නයක් නැහැ කිසිම ඉෂුව එකක් නැහැ ඒක ප්ලේ කරන්න පුළුවන් ගේම් එකක් ගහන්න ඒක කිසිම ගැටලුවක් නැහැ හැබැයි අපි ලැප් එකක් පාවිච්චි කරන්නේ ගොඩක් වෙලාවට පෝටබිලිටි එක බලලා ගේමින් ලැප් එකක් ගන්නවා කියන්නේ ගේමින් ලැප් එකක් සෑහෙන හෙවි ඒ කියන්නේ ඒක සෑහෙන බරයි අපි අරන් යද්දී අපි බෑක්පැක් එකේ දාගෙන අරන් යනකොට අපිට ඕක අරන් යන්න සෑහෙන අමාරුයි හරිද ඒකේ ප්‍රශ්නයක් තියෙනවා එතකොට අන්න එතනදී ගැටලුවක් එනවා අපිට Mac එකක් අරන් යනකොට එහෙම ගැටලුවක් නැහැ මේ ඕන තැනක දාගෙන පොඩි ඩිවයිස් එකක් තියෙන්නේ හීනි ඩිවයිස් එකක්. ඉතින් මේ තින්නස් එකත් එක්ක ඔයාට ඕන තැනක මේක අරගෙන යන්න පුළුවන් කිසිම ගැටලුවක් නැතුව. ඊට පස්සේ චාර්ජර්ස් ගත්තොත් මේකේ චාර්ජ් එකත් ලොකු චාර්ජ් එකක් නෙමෙයි එන්නේ. අනිත් එක පෝට්ස් දෙකයි එන්නේ. ඉතින් මේ පෝට් දෙකට ඔයාට ඕන නම් Type C පෝට් එකක් පාවිච්චි කරලා, ඒ කියන්නේ Type C කේබල් එකක් පාවිච්චි කරලා, වගේ සාමාන්‍ය චාර්ජර් එකක් පාවිච්චි කරලා මේක charge කරගන්න උනත් පුළුවන්. හරිද? පවර් බැංක් එකෙන් charge කරන්න පුළුවන්. ඉතින් ලැප් එකක් අපිට පවර් බැංක් එකෙන් charge කරන්න බෑ. හරිද? හැබැයි මේක පවර් බැංක් එකෙන් උනත් charge කරගෙන යන්න පුළුවන්. ඒ තරමටම portability කියන එක නම් මාර විදියට මේ ලැප් එක ඇතුලේ තියෙනවා. හරි. ඊට පස්සේ තව ගොඩාක් දේවල් මේකේ අපිට ඇප්ස් ගැන ගත්තොත් ඉතින් ඇප් වල දැන් ගොඩක් අයට එන ප්‍රශ්නයක් තමයි මේවල ඇප් තියනවද? macOS එකත් එක්ක අපේ දේවල් වලට සපෝට් කරනවද? ඉතින් ප්‍රශ්නයක් නැහැ. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉස්සර ප්‍රශ්නයක් තිබ්බ මේ macOS වලට එන සමහර ඇප්ස් අපිට මේ ගන්න නැති ප්‍රශ්නයක් තිබුණා Windows වලට එන සමහර ඇප්. හරි. තව දෙයක් ගේම් ගහනවා නම් ගේම්ස් වලට ඔයාලා ඇප් එකක් හොයනවා නම් Mac නම් හරියන්නේ නැහැ. හරිද? ඉතින් මම කලින් කියන්න හැදුවේ ගේම් එකට ගේම් ප්ලේ කරන්න මට ඩෙස්ක්ටොප් PC එකක් තියෙනවා. ඉතින් ඒ නිසා මට ගේම්ස් වලට ඒක තියෙනවා. ඒ වගේම එඩිටින් වල ටික කරගන්න හાર્ඩ් ඩිස්ක් එකක් ඒ මට ඕන කරන දේවල් ටික මම වෙනම ඩෙස්ක්ටොප් එකේ මම කරගන්නවා. ඒවා ඉතින් මම වෙන කොහෙවත් ගිහින් පෝටබල් වැඩ විදියට මට ගේම්ස් ගන්න ඕන වෙන්නේවත් එඩිටින් කරන්න ඕන වෙන්නේවත් ඒවා පෝටබිලිටි එකත් එක්ක මට ඒව ඕන වෙන්නේ නැහැ. ඊළඟට මොනවා හරි අපි වෙබ් ඇප් එකක් නැත්නම් වෙබ් එක්ක සම්බන්ධ වැඩ කරනවා නම් ඉතින් මට වෙබ් සම්බන්ධ වැඩ මම කරනවා. එතකොට වෙබ්සයිට්ස් හදනවා. එතකොට වෙබ්සයිට්ස් හදද්දී ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකද මේකෙන් මට ඒ වැඩ ටික කරගන්න පුළුවන්. ඉෂුව එකක් නැහැ. 16GB RAM එකක් තියෙනවා. එතකොට 256 සහ 512 විදියට version දෙකක් එනවා. මම ගත්තේ 512 එකේ. ඉතින් 512 එකේ ප්‍රශ්නයක් නැහැ. ඔයාට 512 එකෙන් වැඩ කරගන්න පුළුවන් ඕන තරම්. නැත්තම් ඒක මදි වගේ හිතෙනවා නම් NVMe එකක් ගහගෙන වැඩ කරගන්නත් පුළුවන්. එහෙම නැත්තම් මොකද මේකේ ගොඩක් දේවල් මම කියවනේ මේකේ cloud base ඒ කියන්නේ අපේ Apple වල ගොඩක් දේවල් අපිට cloud base කරගන්න පුළුවන්. ඒකට අපිට මේකේ cloud එක
දාගන්න පුළුවන් සමහර දේවල් අපේ එතකොට මේක ඇතුලේ හાર્ඩ් එකක් විදියට ගොඩක් දේවල් තියාගෙන ඉන්න දෙයක් නෑ. ඔයා ක්ලවුඩ් එකට අප්ලෝඩ් කරගන්න හැමදේම. එතකොට කිසිම දෙයක් නැති වෙන්නේ නෑ. මේක මම හොඳටම දන්නවා. මොකද මට කලින් ලොකු ප්‍රශ්නයක් ඇති වුණා. ඒක එහෙම දෙයක් වුණා. එතකොට මගේ ඩේටා ගොඩක් දේවල් නැති වුණා මගේ හાર્ඩ් ඩිස්ක් ඇතුලේ තිබ්බ නිසා. හරිද? හැබැයි ක්ලවුඩ් එකකට දාලා තිබ්බනම් ඉතින් ඩිවයිසස් නැති වුණත් ඊට පස්සේ අපි ගන්න ඩිවයිස් එකකට හරි මට ක්ලවුඩ් එකකට ආයෙ ඩේටා ටික ගන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඒ ගැටලු ටික මේකෙන් මට විසඳ ගන්න පුළුවන් වුණා. රයිට්. ඉතින් ඔන්න ඔය හේතු ටික නිසා තමයි මම MacBook එකකට මාරුනේ. MacBook Air එකකට. ඉතින් Air එකකට කියන්නේ මේක MacBook Pro එකකට යනවා නම් ඔයාට එඩිටින් වගේ දැන් ගොඩාක් දේවල් කරන කෙනෙක් නම් ඉතින් MacBook Pro එකකට වගේ යන්න පුළුවන්. MacBook Pro එකකට යනකොට ඉතින් එඩිටින් කරන කෙනෙක් ගොඩක් වෙලාවට එයාලගෙන් චුට්ටක් අහලා බලන්න මේ ඩිවයිස් එකේ එඩිටින් වැඩවලට අවුල්ද? ඔක හොයලා බලන්න. ඔයාලම හොයලා බලන්න. එහෙම අවුලක් තියෙනවා නම් ගන්න එපා. හරිද? ඉතින් MacBook එකක් මට සෙට් වෙන්නේ ඇයි? නැත්නම් මම ඇයි MacBook එකකට ගියේ? ඔය දේවල් ටික තමයි මම මුලින්ම බලපු දේවල් ටික ගැන තමයි මම කතා කරේ. තව ගොඩාක් දේවල් තියෙනවා. ඉතින් වීඩියෝ එක දැනටත් විනාඩි 15කට වැඩි ගිහින් තියෙනවා. ඉතින් ඒ නිසා මට මේක මම හිමීට කතා කරන්නම්. තව මේ වල තියෙන ෆීචර්ස් මොනවද? ඒ වගේ දේවල් හිමීට මම channel එකේ කතා කරන්නම්. එතකන් මේ කියපු දේවල් ටික අයිඩියා එකක් විදියට ගන්න. ඔයා MacBook එකකට යන්න ඉන්නවනම් ඒ කියන්නේ කොහොඳයිද නරකයිද කියලා ඔයාම තීරණය කරන්න. තනියම තීරණය කරන්න ප්‍රශ්නයක් නැහැ.